අද grade 9 and 10 classes දෙකම එකට කරන නිසා classes දෙකටම හරියන පාඩමක් නේ තෝරගන්න ඕන. ඒක නිසා මම තෝරගත්තේ word order කියන පාඩම. එතකොට word order ගැන තමයි ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ sentence එකක words තියෙනවා order එකක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් අපි basic ඕකෙන් පොඩි rules වගේක් තියෙනවා. බේසික්ම දේ අපි දන්නවා. සාමාන්‍ය අපි sentence එකක් ලියන structure එක මොකක්ද හැෂිම? මොන structure එකකටද අපි ලියන්නේ? Subject, verb and object. ඒ කියන්නේ SVO structure එකට තමයි අපි සාමාන්‍ය sentence එකක් ලියන්නේ. SVO. ඒ කියන්නේ subject, verb, object. මුලින්ම තියෙන්නේ අපිට ඒ rule එක ගැන ඉගෙන ගන්න තමයි. ඒ කියන්නේ word orders යටතේ පළවෙනි rule එක විදිහට අපි verb plus object කියලා ලියාගමු. verb plus object. මම normal example එකක් ගන්නවා. She reads a newspaper every day. Every day. She reads a newspaper every day. Okay. What is the verb in this sentence? What is the verb? ඇහුන්නේ. ඔයා කියන එක ඇහෙන්නේ නේ මොකද? කවන්නේ. reads කියලාද කිව්වේ? Okay. reads. Okay. reads තමයි මේකේ sorry verb එක. හරි. එහෙනම් object එක මොකක්ද මේකේ object එක? කුමු ඔයාට මම ඇහෙනවද? ඇහෙනවා ටීචර්. එහෙනම් උත්තර දෙන්න. කාශ්‍යප උත්තර දෙන්න. newspaper. newspaper. දෙන්නම හරි. newspaper. හරි. word order යටතේ පළවෙනිම rule එක. අපි සාමාන්‍යයෙන් දන්න SVO structure එකට තමයි අපි සාමාන්‍ය sentence එකක් ලියන්නේ. එතකොට මෙයාලා කියන විදිහට verb එකයි object එකයි නිතරම එකට තමයි අපි පාවිච්චි කරන්නේ. නිතරම එකට යන විදිහට. හරි. example එක යටින් මෙහෙම පොඩි point එකක් දාගමු තව. මම ලියන්න වෙලාව දෙන්නම්. the verb කියලා වරහන් ඇතුලේ අපේ උදාහරණ තියෙන verb එක ලියන්න. reads නේ. the verb and the object. ඊපස්සේ අපේ උදාහරණ තියෙන object එක වරහන් ඇතුලේ ලියන්න. මොකක්ද? a newspaper. are usually together. ඒ කියන්නේ verb එකයි object එකයි නිතරම සාමාන්‍යයෙන් එකට තමයි තියෙන්නේ. හරි. දාගන්නකො.
මේක ලියා ගන්න. He plays cricket. Dog drinks water. Yes, of course. හර්ෂිමාගේ උත්තර he plays cricket and dog drinks water. මේ present simple වලින් විතරක්ම නෙමෙයි ඕන sentence ඕන tenses type එකකින් ඔයාලට ලියන්න පුළුවන් ඈ. හරි. මට මේ පළවෙනි හර්ෂිමාගේ පළවෙනි උදාහරණේ verb එක මොකක්ද හර්ෂිමා? verb එක. එහෙම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නේ නැද්ද නේද? plays. ඊට පස්සේ මොකක්ද මේ එක? object එක. cricket. අනිත් එකේ verb එක object එකයි. drinks and water. Right. Okay. Kumu, have you done? Kumu, ඉවරද? Kumu ගියා. හරි. By the way, these are the examples. හරි. Next one. ඊළඟ rule එක විදිහට මේක නම් ඔයාලා අහලා නැතුව ඇති මීට කලින්. බලන්නකෝ අහලා තියනවද කියලා. හරි. Place and time. Place and time. Place and time. මාතෘකාව දාගන්නකො මම කියන්න කොහොමද ඒක වෙනස් වෙන්නේ. Place and time. හරි. Place and time එකේදී කොහොමද මේ word order එක තියෙන්න ඕන? Place and time. ස්ථානය සහ වේලාව. Place and time. Example එකක් විදියට ගත්තොත් we went to a party last night. We went to a party last night. හරි. මම මේ කියපු example එකේ place එක මොකක්ද? What is the place? මොකද්ද? මොකද්ද place එක? කුමු Party. 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 A party or party.
And time, what's the time? Last night. දැන් බලන්න මේ place එකයි time එකයි එක ළඟ නේද තියෙන්නේ. එක ළඟ තියෙන්නේ. හැබැයි මේක එක ළඟ කියන එක අදහස නෙමෙයි මේ රූල් එකෙන් කියන්න ඕන ප්ලේස් එක සාමාන්‍යයෙන් වාක්‍යයක පිහිටන්නේ. ස්ථානය සාමාන්‍යයෙන් වාක්‍යයක පිහිටන්නේ අර වෙලාවට කලින්. right? Before the time. තේනවා මං කියපු එක පැහැදිලිද කියලා බලන්නකෝ මේ වාක්‍යය. පැහැදිලිද? කුමු ප්ලේස් එක තියෙන්නේ ටයිම් එකට කලින් සාමාන්‍යයෙන්. පැහැදිලිද මම ඒ කියපු එක? තේරෙනවා. very good. ඔව් පැහැදිලි. okay එහෙනම් අපි මෙහෙම ලියාගමු. place to a party is usually before time. මොකද්ද time? Last night. ඊට පස්සේ ඔය විදිහට එක්සැම්පල් දෙකක් try කරලා මට කියන්න පුළුවන්. If you have finished, please tell me. ඈ අනේ කුමු ඇහෙන්නේ නැහනේ. මැසේජ් එකක් දානවද? හරි. හාෂිමා කියපු එක එතකොට ප්ලේස් එක තමයි ස්කූල් නේද? ටයිම් එක තමයි last week අන්තිම සතිය. ඊළඟ එකේ දෙවෙනි එකේ ප්ලේස් එක a bookshop.
a bookshop. evening කියන එක තමයි ඒකේ ටයිම් එක. හරි. කුමුක් දැන් හරිද? හරි. එතකොට word order යටතේ ඔහොම දෙකක් ওই rules දෙක තමයි අපි ඉගෙන ගත්තේ. තව දෙකක් තියෙනවා. ඒ දෙක කරන්න කලින් මම ඔයාලට මේ පොඩි ඇක්ටිවිටි එකක් ෂෙයා කරලා ඇති group එකේ. ඒක කළා මට උත්තර දාන්නකෝ හැමෝම දෙන්නම.